කොයියනේ මේ න්‍යාය පත්‍රේ? ඒකනේ මට මුන් එක්ක වැඩක් කරන්න වෙති. ඉස්තලා කොහෙද නෙමෙයි ඉස්තලා? ඔව් කියන්න සර්. ඊළඟ තියෙන මොනවද කියලා බලන්න න්‍යාය පත්‍රේ. ආසර් ඉරගදින් පොතෙන් දාලා ගල්වන්න. හරි එහෙනම් ඒ කට්ටියට ආරාධනා කරන්නකෝ. චිරන්තක සම්බන්ධ පොතේ පහසු ගල්වා වේදිකාවට ආලෝකමත් කිරීමට වයිතාමත් ගෞරවණීයව ආරාධනා කරනවා. තරගයකට සූපිත විහාරයේ විහාරාධිකාරී අවසරයි නමකේට කබලියගේ සෝදාගමනියට ගලගල ප්‍රාදේශීය සභාවේ ගල් සභාපති ඉන්දික කන්දරත්නමට ගලගල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති මහින් මතුමාට තරගයකට කොට්ටාසවාර ගල්මන්ති මනසිංහ මහතාට උපදේශක සමාජික එම්.පී.ආර්. ජයතිලක මතුමාට ගලගල ප්‍රාදේශීය සභාවේ වේදිකා දිනේෂා ආරාශ මහතාට මානව සහකාර කොට්ටාස කාර්යාලයේ ප්‍රධාන සංවර්ධන නිලධාරීතුමාට ගලගල ප්‍රාදේශීය සභාවේ ගලගල සංස්කෘතික මධ්‍යස්ථාන භාර නිලධාරීතුමියන් අයිමගලි මහත්මියට ප්‍රාදේශීය සභාපතිතුමා ගල්මන්ති සර්වෝදය මහතාට උපදේශක පත්‍ර විමෝචනය
සන්ධ්‍යාවක් වේවා. කලකිරියාගම ශ්‍රී බුද්ධ ජයන්ති විහාරස්ථානයේ කියන්නට අවසරයි. කපුලියද්දේ සෝරත ස්වාමීන් වහන්සේ ගෞරවපූර්වක පිළිගන්නවා. ගලේ ප්‍රාදේශ සභාවේ සභාපතිතුමාගෙන්ද ගලේ ප්‍රාදේශ සභාවේ උපසභාපතිතුමාන් ඇතුළු මන්ත්‍රී මණ්ඩලයෙන්ද ගලේ ප්‍රාදේශ සභාවේ ලේකම්තුමියගෙන්ද මාතලේ සහකාර කොමසාරිස් කාර්යාලයේ ප්‍රජා සංවර්ධන නිලධාරීතුමා ඇතුළු අධිකමතාන්ගෙන්ද අවසරයි. කලකිරියාගම මහජන පුස්තකාලයේ 2024 වර්ෂයේ කියවීම මාසයේ ත්‍යාගහා සහතික ප්‍රදානෝත්සවය හා පුස්තකාල වෙබ් අඩවිය පාඨකයිතියට පත් කිරීම පුස්තකාල ළමාංශයේ පිටරඳ වන්වත් කිරීම වෙසක් උත්සවයෙන් නිමිත්තෙන් පැවති වෙසක් පොඩු තරඟයේ ත්‍යාග ප්‍රදානය යන කරුණු කිහිපයක් මුල් කරගෙන තමයි අද දින මෙම සැන්දෑව මේ විදිහට වර්ණවත් වෙලා තියෙන්නේ. මෙම සැන්දෑව වර්ණවත් කිරීම සඳහා වඩමා වදාළ කලකිරියාගම ශ්‍රී බුද්ධ ජයන්ති විහාරස්ථානයේ විහාරාධිකාරී නම කියන්න අවසරයි කපුලියද්දේ සෝරත හිමියන් නමස්කාර පූර්වකව පිළිගන්නවා. ඒ වගේම ගලේ ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා උපසභාපතිතුමා මන්ත්‍රී මණ්ඩලයේ සියලු දෙනා ගලේවල ප්‍රාදේශ සභාවේ ලේකම්තුමියන් මාතලේ සහකාර කොමසාරිස් කාර්යාලයේ ප්‍රජා සංවර්ධන නිලධාරීතුමා පැමිණි සියලුම ආරාධිත අමුත්තනොත් ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. හැමෝම හිතන්නේ පුස්තකාලයක් කියන්නේ පොත් දෙන තැනක් විතරයි කියලා. නමුත් පුස්තකාලයකින් ඊට වඩා විශාල කර්තව්‍යයක් සිදු වෙනවා. අපි අවුරුද්දේ සෑම මාසෙකම පාඨකයන් වෙනුවෙන් වැඩසටහන් පාඨකයන් වෙනුවෙන් තරඟ පවත්වනවා. ස්වයං රැකියාව සඳහා යොමු කරනවා. පාඨකයන් පාඨමාලා සඳහා යොමු කරනවා. ඒ වගේම මහජන පුස්තකාලයක් කියන්නේ බිලිඳාගේ සිට හැරමිටියෙන් යන මහල්ලා දක්වා සේවය සපයන තැනක්. වයස් ભેදයක් නැහැ. ඒ පිළිබඳ අද දින මෙම වේදිකාවේදී මනාව පිළිඹරස වෙන්න කියලා සියලු දෙනාටම ආරාධනා කරනවා. අපට සිරි බඩු මාරිස් වාගෙන අම්බුවනේ. මොකද්ද කොළෝ ලෙස්සන්නේ? ලෙස්සනවා නෙවෙයි සීයේ ලෙෆ්ට් වෙනවා කියලා කිව්වේ. මං ඉතින් ඔය ඉංග්‍රීසි කැලි බැලි දන්නේ නැහනේ. ආද කියපන්කෝ ලෙෆ්ට් වෙනවද ලෙස්සනවද කියලා. එහෙනම් සීයට කිව්වේ මං කොළඹ වලින් කට්ටිය ගෙනල්ලා ගමේ පොඩි උන්ට තෑගි දෙන්න උත්සවයක් කරනවා කියලා. කොළඹ රටින්ගේ ඔය කරගත්තේ උන් මගේ හිර වෙලා. හිර වෙලා එයි උට පිටෝ කරි ගිහලාද? අයියෝ සීයත් මෙතන ඉඳන් පයිත්‍යයන් කතා කරනවානේ. උන්ට එන්න බැරිව බස් එකමක් ඇදලා. උඹ ඔය කොළඹ රටින් ගෙනල්ලා කරගත්තේ. දැන් ඔබ කොහොම හරි මේ ගමට මුහුණ දෙන්න ඕනේ. දැන් මොකද මේ කරන්නේ? ඇයි දැන් සීයාමට කිව්වේ ගමට මුහුණ දෙන්න කියලා? අනේ කළු දුන්නා. උඹේ ඔය කොළඹස් මුහුණ නෙවෙයි මුහුණ දෙන්න කිව්වේ. උඹ දැන් කොහොම හරි මේ උත්සවය කරන්න ඕනේ. මේ සීයට නැති වේද මොකුත් පොඩි විකල්පයක් කරගන්න. දැන් තමයි උඹට මාව මතක් වුණේ නේද? අපේ ගමේ ඉන්නවා හොඳට නටන්න ගන්න පුළුවන් හොඳ වැට්ටෝ ටික. වරෙන්ක යන්න මම උඹට හොඳ නැටුමක් පෙන්නන්නම්. එහෙනම් කොළුවෝ අපි පූජා නැටුමෙන්ම වැඩේ පටන් ගමු. සිරිලකෙහි උකි ගජබා මල රජුගෙන් සුබා වරම් ලැබගත් කෙනෙකි ඔසබා
මොකද කියන්නේ කට්ටියට බඩ ගෙදර ගින්දර ටික අපි ඔක්කොම එකතු වෙලා කමු. කොහොමද ඉතින් ගින්දරනේ කන්නේ? නේද? හරි. එහෙනම් මොනවාද? මොකද කරන්නේ අපි ගින්දර කන්නේ? සෙත් මුදුන් වේවා දෝස දුරු වේවා සත්‍රමා බඹු
ඒකනේ කොළුවෝ පුස්තකාලයට ආවම පොත් කියවන්න විතරක් නෙවෙයි බලපංග මේ වටපිටාවේ තියෙන ලස්සනට චිත්‍රෙමත් ඇඳලා තියෙනවා. ඔව් සීයේ මම දැක්කනේ මේ අපේ ගමේ පුස්තකාලේ ලස්සන චිත්‍රයක් එහෙම ඇඳලා තියෙනවා. ඔව් කොළුවෝ අපේ ගමේ මේ දක්ෂ කොල්ලෙක් තමයි. ඒක නෙවෙයි සීයේ මම දැක්කනේ මේ අපේ ගමේ පුස්තකාලේ Facebook account එකකුයි website එකකුයි හදලා තියෙනවා. ඔව් කොළුවෝ අපේ ගමත් දැන් ජීවුනුයි. තේජාන් කොල්ලෝ මේ වරෙන්කෝ උඹ කරපැඩෙන්න ඉන්න විට කිහල්ලකෝ. අපිත් අපේ පුස්තකාලය සහ පාඨකයන් වෙනුවෙන් අලුත් වෙබ්සයිට් එකක් නිර්මාණය කරා. ඉතින් ඒ වෙනුවෙන් ඒ පාඨක අයිතියට නිරෝෂයෙන් පත් කිරීම සඳහා මා ඉතාමත් ගෞරවණීය වේදිකාවට ආරාධනා කරනවා. ගලේවල ප්‍රාදේශීය සභාවේ කරු සභාපති ඉන්දික කරුණාරත්න මහතුමාට. මේ අවස්ථාවේදී අප ගම්මානයේ පුස්තකාලයට නිර්මාණය කරන ලද වෙබ්සයිට් එක සභාපතිතුමා විසින් විවෘත කරන ලැබුවා නිල වශයෙන්. ඒ සමග සම්බන්ධව ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. වෙබ්සයිට් එක ගැන කිව්වහම මේක ඔයාලට මෙතන ස්ක්‍රීන් එකේ දකින්න හම්බ වෙනා වගේම මේ දැන් පුළුවන් ෆෝන් එකෙන් කලකිරියාගම පබ්ලික් ලයිබ්‍රරි කියලා සර්ච් කරොත් ඇක්සස් ගන්න පුළුවන් ඔයාලට. පුළුවන් කට්ටිය සර්ච් කරලා බලන්න ඕන. දැන් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ විදිහට සර්ච් කරොත් වෙබ්සයිට් එක කොහොමද තියෙන්නේ කියලා. වෙබ්සයිට් එක ගැන විස්තරයක් කිව්වොත් එහෙම ගන්න තියෙනවා නම් මේ අවස්ථාවේදී බලා ගන්න පුළුවන් කොහොමද තියෙන්නේ කියලා. පුළුවන් කට්ටිය බලන්න කලකිරියාගම පබ්ලික් ලයිබ්‍රරි සර්ච් කරලා බලන්න. මෙතන රැස් වෙන්න ඔබ සියලු දෙනාටම දුරකථනය හරහා වගේම ඔබ ලෝකේ කොයි හිටියත් බලන්න පුළුවන් කොහොමද අපේ පුස්තකාලේ විස්තර තියෙන්නේ, පුස්තකාලේ යාවත් කාලින වෙන තොරතුරු මොනවද කියන එක බලන්න පුළුවන්. ඒ කියන්නේ මේ වෙබ්සයිට් එක නිර්මාණය තුළින් අපේ ගමේ පුස්තකාලය විශ්ව ගම්මානයට විවෘත වෙන්න අවස්ථාවක් සලසා දීලා තියෙනවා. මේ පේනා වගේ මේකේ අපි ටැබ්ස් කිහිපයකට මේ පුස්තකාලයෙන් ලබා ගත හැකි සේවාවන් මාර්ග කරලා තියෙනවා. අපි ගියොත් සර්විස් කියන ටැබ් එකට පුස්තකාලය හරහා කියන්නේ ඔයාලා දන්නා නෙමෙයි එතනින් එහාට ගොඩක් සර්විස් තියෙනවා පුස්තකාලයෙන් ලබා ගත හැකි සේවාවන් තියෙනවා. දැන් මෙතනදී පොත් කියවීම, පොත් බැහැරගෙන යාම, දිනපතා පුවත්පත් ඒ වගේම මුද්‍රණ කටයුතු පවා සිදු කරගන්න අපේ පහසුකම් සලසා දීලා තියෙනවා මේ වෙද්දී. ඒ වගේම ඉස්සරහට තවත් සේවාවන් ලබා දෙන්න දැන් මෙතනදී අන්තර්ජාල පහසුකම් ලබා දෙන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වගේ දේවල් ලබා ගන්න පුළුවන්. මේක කෙටි මූලාරම්භයක් විතරයි අපි ගත්තේ. කියන්නේ සරල පියවරක් විතර මේක මෙතනින් එහාටත් වර්ධනය කරන්න පුළුවන් දෙයක් තියෙනවා මේකේ. about එකට ගියොත් එහෙම පුස්තකාලය ගැන වැඩි විස්තර බලා ගන්න පුළුවන්. තව මේකේ ටැබ් එකක් තියෙනවා gallery and memory. ගියොත් එහෙම පුස්තකාලය සම්බන්ධ විශේෂ අවස්ථාවන් වල මතකයන් එකතු කරන්නේ මේ නිමාංශයට. දැන් මේ පැවැත්වෙන ඉවෙන්ට් එකේ වුණත් ඡායාරූප කරන ඒ සිදුවෙන දේවල් එකතු වෙනවා මෙතෙන්ද. පුස්තකාලයේ මෙම සේවාවන් වගේම ඔබට සමාජගත ලබා ගැනීම පහසු කරලා දෙන මේ හරහා membership information කියන එකට ගියොත් එහෙම එතනින් පුළුවන් පුස්තකාලයේ සමාජගත ආයතන පද එතනින්ම ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන්. මේ හැම එකම ආරම්භක අවධියක් විදිහට තියෙන දේවල්. මේක හදන්නත් අපිට ගියේ පැය 30ක වගේ කාලෙකින් හදපු නිර්මාණයක් මෙතන තියෙනවා. ඒකට ගත්තාම මෙතනින් එහාට මේක තවත් වැඩි දියුණු කරලා ගන්න පුළුවන්. පහසුකම් මේකේ තියෙනවා. ඔයාලට වෙලාවක් තියෙන වෙලාවක බලන්න කියලා ඉදිරි කොහොමද මේකේ වැඩි දියුණු ඉන්නේ ඒ දේවල් ගැන අවධානයෙන් ඉන්න පුළුවන්. මේක හැදුන විදිහ ගැන කතා කරොත් එහෙම මායි මගේ යාළුවෙක් තමයි ගොඩක්ම මේකේ තාක්ෂණික පැත්ත බැලුවේ. එතකොට එයාද ඇවිල්ලා නැහැ තාක්ෂණික පැත්ත සම්බන්ධ ගොඩක්ම එයා තමයි බැලුවේ. එයාගේ විශ්වවිද්‍යාලයේ කාර්යබහුල තත්ත්වය මත අද ඉන්න බැරි වුණා. චතුර පසින්දු කියලා යාපනයේ විශ්වවිද්‍යාලයේ
ගෙනව ලබන්නේ. යාට මම thank you කියනවා. මේක ගොඩක් එයා වගකීම අරන් ඉවර වෙනකම්ම හරිම එතන හොඳ ගුණාත්මක තත්ත්වයෙන් හදන්න ලොකු වෙහසක් ගත්තා. ඒ කියන්නේ ස්තුතියි චතුර. ඒත් එක්කම පුස්තකාලේට මුලින් තිබුණේ FB account එකක් තත්ත්වයේ account එකක් තිබ්බේ ඒක. ආයතනික මට්ටමට එද්දි FB page එකක් තියෙන්න ඕන කියන අදහසත් එක්ක FB page එකක් අපි හදලා දීලා තියෙනවා. ඒකත් එක්ක සම්බන්ධ වෙන්න දැනට මේ FB account එකත් එක්ක තමයි ගොඩක් අය සම්බන්ධ වෙලා තියෙන්නේ. වෙබ්සයිට් නිර්මාණය ගැන කිව්වහම වෙබ්සයිට් එක වගේම තව ගොඩක් දේවල් එකතු කරන්න හම්බුණා. ඔයාලා අද මේ දකින්න ඉවෙන්ට් එක ඒ වගේම ඔයාලා දකින්න නැති තව දේවල් කිව්වෙත් වෙනවා මම කියන්න. ඒ හැම දේම පටන් ගත්තේ එක දෙයක් වටා තමයි ඒ ටික පෙළ ගැහුනේ. ඔක්කොම ටික මේ වැඩ ටික කෙරෙන්න පටන් ගත්තේ මේ අවුරුද්දේ මුලම ජනවාරි වල නා පුස්තකාල ගොඩනැගිල්ලක් ලැබුණා අපේ ගමට. මට මතක විදිහට පෙබරවාරි වල වගේ මම පුස්තකාලයට ආවහම අපේ පුස්තකාලාධිපති ඊලෝක කිව්වා මේ මල්ලි මෙතන විත්‍යක් තියෙනවා මේ හොඳ අවකාශයක් තියෙනවා චිත්‍රයකට නම් හොඳයි අඳිමුද කියලා අදහසක් යෝජනා කරා මට. ඒක ඒ පෙබරවාරි වල වගේ. කොහොම හරි ඊට පස්සේ ඒක ගැන මම හිතුවා කොහොම එකක්ද මෙතන අඳින්න සුදුසු කියලා. ඊට පස්සේ අපි චිත්‍ර නිර්මාණය කරද්දී පුස්තකාලයට ගැලපෙන්න ඕනේ. පුස්තකාලයේ පොත් ඇසුරින් ලියවෙන්න ඕනේ. මේ නිර්මාණය වෙන්න ඕනේ කියලා හිතලා ඒ විදිහට තමයි චිත්‍ර නිර්මාණය කරේ. මෙතන දකින්න පුළුවන් මේ චිත්‍රයේ යන වැඩ විස්තර මම දාලා තියෙනවා. මම සාමාන්‍ය චිත්‍රයේ අදහස මොකක්ද කියන එක කියන්න. එතකොට පුස්තකාලේ නඳින චිත්‍ර පුස්තකාලයට ගැලපෙන්න ඕනේ කියන එකත් එක්ක මම පුස්තකාලේ සේවාවන් පොත් වර්ග ගැන සාමාන්‍ය අධ්‍යයනය කරලා ඒතකොට මට තේරුණා දැන් මේක අඳින්නේ ළමාංශය වුණාම ළමාංශේ ළමයි කියවන පොත් ඇසුරින් ඇඳෙන්න ඕනේ. එතකොට ඒකත් එක්ක මම දැක්ක ළමයි කියන පොත් කාණ්ඩ 4ක් තියෙනවා. ඒ කාණ්ඩ 4 නියෝජනය වෙන්න තමයි මම මේක ඇඳලා තියෙන්නේ. එතකොට කාණ්ඩ 4 ගත්තොත් මම කාණ්ඩ වශයෙන් වෙන් කරලා යන්න. එතකොට මෙතන පළවෙනියටම දකින්න තියෙනවා මම අඳුරගත්ත තියෙනවා ළමයි කියන පොත් වර්ගයක් අර මනක් කල්පිත ඇත්ත ලෝකෙ සිද්ධ වෙන්නේ නැති විදිහේ කතා පොත් තියෙනවා. අන්න ඒව නියෝජනය වෙන්නේ නැද්ද ඔය පළවෙනි පාර්ට් එකේ? ඒතකොට ඒකේ අඳුරගනි වල හැරි පොටර් කැස්පර් වගේ චරිත දාලා ඉඳලා තියෙනවා. ඒ තරම සම්පූර්ණ ඒක චිත්‍ර සම්පින්න කරේ මායාකාරී මනක් කල්පිත ලෝකයක හැඟීමක් එන විදිහට. ඊට පස්සේ අපි යමු දෙවෙනි කොටසට ගියොත් සිතන තියෙන්නේ ළමා කතා පොත්. ළමා කතා පොත් කිව්වහම උතන අඳුරගනි දාතන අලියෙක් එක්ක කඩුස්සෙක් ඉන්න එක හිංසරය. ඊට පස්සේ සිබිල් වෙත්ත සිංහ සූලින්ගේ ශෛලියෙන් ඇඳලා තියෙනවා. අතන උඩ මේ තව රූපයක් පේන්නේ ඒක ජාත්‍යන්තර වශයෙන් කීර්තිරපත් රෝල්ඩාල් කියලා ඉඳලා තියෙනවා. මේ ලක්කතුරේ කියාව නියෝජනය වෙන්නේ ඒක ඇඳලා තියෙන්නේ. එතකොට එතනදී මේ ළමා කතා පොත් තමයි පෙන්නන්නේ. ඒත් එක්කම දැන් උතන උඩ තමයි තියෙන්නේ මේ පොත් ඇසුරෙන් ළමයි මවා ගන්න චිත්‍ර රූප කියන එක. යට පේන්නේ ළමයි මේ පොත් කියවද්දි කොහොම ඉරියව් වලින් ඉන්නේ කියන එක ගැන අදහසක්. ඒකෙත් මම හිතුවා දැන් ළමා කතා පොත් කියන මානසිකත්වය ළමයි ඔන්න ඔය වගේ ඉරියව් වලින් ඉඳලා තමයි මේ ඇත්තටම ඉරියව් අදාළ නැහැ පොත ඔලුවට වැටුණාම. අන්න ඒ විදිහට තමයි චිත්‍ර සම්පින්න එකේ උඩයි යටයි ගැළපීමක් හදලා තියෙනවා. ඊළඟට තුන්වෙනි කොටසට ගියොත් එහෙම ඕක නවල් කියන්නේ ළමයි මුලින්ම කියවන්න ගන්නේ කොහොමද අර පොඩි වගේ නවල් කියන ඒවට යද්දී පිටු ගන්න වැඩි අන්න ඒ විදිහේ පොත් නිරූපණය වෙන්නේ නියෝජනය වෙන්නේ මෙන්න මේකෙන්. එතකොට ෂර්ලොක් හෝම් දන්නා ඇති. එතකොට මඩොල් දුව එතන මුල් පිටේ වුණත් මඩොල් දුව පොතේ මේ දාලා තියෙන අන්න අර උබේ. ඊට පස්සේ ගෑනු ළමෙක්ගේ දාලා තියෙන උබේ තියෙන ඇමරිකන් නවල් එකක් තියෙනවා නව කතාව. ඒක නියෝජනය වෙන්නේ ඒක දාලා තියෙනවා. එතකොට එතන චිත්‍ර සම්පින්නනේ ඒක පොත කියවන ළමයා ඒ සයිස් පොතක් කියවන ළමෙක්ගේ ඉරියව් වුණත් අර එහෙම ගැලපෙන්න තමයි හිතලා දැම්මේ. එතකොට තවත් එතන පොඩි ස්පෙෂල් දෙයක් විශේෂ දෙයක් තියෙනවා. දැන් එතන උඩක් තියෙන චිත්‍රයක්ම තමයි. ඒක සමහරව අඳුරගනි දන්නා මිස්ටර් මැංගෝ කියලා චිත්‍ර ශිල්පියෙක් හිටියා. දැන් ওই නවකතා ලියවෙච්ච යුගයේම තමයි
ඒ චිත්‍රය ඇඳුනේ. අන්න ඒකින්ද ඒකෙන් ඇඩ් කරා ඒක එතකොට ගැළපීමක් තියෙන නිසා. ඊළඟ 4 වෙනි කොටසට ගියොත් එහෙම මෙතන තියෙන මේ ළමා කතා පොත් නෙමෙයි. මේවා ගත්තොත් කුතුහලයක් තියෙන ගවේෂණාත්මක පැත්තකට යන පොත් ඒවා නියෝජනය වෙන මෙන්න මේකෙන්. මම දැකලා තියෙනවා සමහර ළමයි කතා පොත් නෙමෙයි අර ඩයිනෝසර්ලා පිටසක්වල ජීවි නෝ පිරමීඩ ඕවා ගැන හොයන ළමයි ඉන්නවා. අන්න ඒක පෙන්වන්නේ ඔන්න ඔය කොටසින්. ඒතකොට මම හිතනවා දැන් මම ඔතනදී ඒ කරගත්තු මුල් අධ්‍යයනයත් එක්ක හැම ළමයාගේම මානසිකත්වයට ගැළපෙන පොත් කාණ්ඩ ටික නිරූපණය වෙනවා කියලා. එතන ඒ වගේම අර වයලින් එකක් එක්ක දාලා තියෙන එකෙන් දෙන්න අදහස් කරේ කතා පොත් විතරක් නෙමෙයි ළමයෙක්ට හැකියාව වර්ධනය කරගන්න උනත් පොතක් තමයි වෙන්නේ කියන එක. දැන් ඒක පොඩි විශේෂ දෙයක් තියෙනවා. අර පුබුවක් එක්ක අනිත් අතට ඉන්න ළමයා පොතක් නෙමෙයි දෙයක් ටැබ් එකක්. ඒ කියන්නේ ඒකෙන් දෙන අදහස දෙන්න බැලුවේ දැන් ටැබ් එක කියන මාධ්‍ය වෙනස් වුණාට ඒක හොඳ වෙනසක් විදිහට අරන් ඒක වැඩක් ගන්න ඕනේ කියන එක. ඒකයි එතන ටැබ් එකක් දැම්මේ. තව පොඩි තියෙනවා ඉතින් අර ඉතලා විශේෂ අදහසක් ඇතුව දාපුවා තියෙනවා. ඔයාලා සයිට් එකට ගිහින් බලන්න ඒකේ දාලා තියෙනවා අපේ ගෝල් ආර්ට් කියලා දාලා තියෙන ඒ ටැබ් එකටදී ඔයාලට නිදහස්ලා කියලා බලන්න. එතකොට මම දැන් ඔය කිව්වේ චිත්‍රයේ නිර්මාණයේ අදහස කොහොමද කියන එක. එතකොට චිත්‍රයේ දැන් මම කිව්වට ඔකේදී මම විතරක් නෙමෙයි තව මට ගොඩක් උදව් කරපුවා හිටියා. මුලින් ඉඳලම කොහොමද මට අඳින්න එක දවසින් අඳින වැඩි ඉතුරු තිබුණු පාට කරන වැඩ ඒ හැම දෙයකදීම මම කියන්නේ පුස්තකාල ආපු ළමයි හැමෝටම වගේ පින්සලක් දුන්නා. ඒ කියන්නේ යාළුවට chance එක නේ අවස්ථාව දෙන්න ඕන එකත් එක්ක ආපු හැමෝටම මම පින්සල අතට දුන්නා ඔයත් අඳින්න කියලා. ඒ විදිහට පොඩි හරි උදව්වක් දුන්නා. එතකොට ලෙහින් චිත්‍රය ඇඳුණු හැටි කියලාගත් ඇඩ් කරලා තියෙන ටැබ් එක. ඕකේ බලන්න පුළුවන් මෙන්න මෙහෙම තමයි තිබ්බේ හිස්පිත්තේ මුලින්ම. කියන්නේ දැන් ලොකු වෙනසක් වෙලා තියෙනවා කියලා ඒක මටත් සතුටක් දැනෙනවා. එහෙම වෙනසක් ගන්න හම්බුනේ ගැන. ටික ටික ඔන්න ඔය විදිහට චිත්‍ර නිර්මාණය වුණා. මම කියන්නේ අවස්ථාව දුන්නේ චිත්‍රය අඳින්න මෙතෙන් ඇවිල්ලා සමහර ළමයි ආසාවෙන් බලන් හිටියා මේ මං කරන් යන වැඩේ ගැන. ඒකට යාළුවට මේ chance එක දෙන්න ඕනේ කියලා හිතලා දුන්නේ. දැන් ඔය මගින් අපි ගහපු ෆොටෝ තියෙන්නේ බලන්න පුළුවන්. ඒක ටික ටික කොහොමද චිත්‍ර නිර්මාණය වුනේ කලින් ගමන් අපිට උදව් කරා මේ පොඩි නම් කියන මෙයා තමයි මට ඉස්සෙල්ලාම උදව් කරේ. එහෙම මේ මෙයා මට වැඳලත් එක්ක ගියා මට කියන්නේ යාට අවස්ථාව දුන්නා කියන එකත් එක්ක මේ ළමපාත ගොඩක් ළමයි උදව් කරා. දැන් මෙතන එක දාන්නත් හිතුවේ යාළුවට උනත් චිත්‍රය අයිතියක් තියනවා කියන අදහසෙන්. චිත්‍රය ගැන කියන්න තියෙන්නේ ඔය ටික තමයි. චිත්‍රය ඇතුලේ ඔන්න ඔය විදිහටයි. එතකොට චිත්‍රයේ එක්කම තව එකතු වෙන දේවල් ටිකක් මම කියන්නම් අපිට එකතු කරන්න හම්බෙච්ච චිත්‍ර අඳින දවස්වලදී මෙතන මගේ යාළුවෙක් බලන්න ආව චිත්‍රයේ අඳින වැඩේ කොහොමද කියලා. එතකොට එයාට මම හොතෙන් දෙන්න ඕනේ කියන ලොකේෂන් දාන්න මේක ලොකේෂන් ඇඩ් කරලා තිබෙන අලුත් බිල්ඩින් එක. එතකොට මේ ලොකේෂන් ඇඩ් වෙන්න ඕනේ කියලා අදහසත් එක්ක ඒක ලොකේෂන් ඇඩ් කරා. ඊට පස්සේ අර FB page එක හදන වැඩේ ගැන බැලුවා අපි. එතකොට පුස්තකාලේ මම අඳින දවස්වලදී මොකද සුබ සාධන කටයුතු වලට එහෙම ෆන්ඩයක් ඕන කියන අදහසක් එක්ක අපි බුක්මාර්ක් ගහලා ෆන්ඩ් එකකට ආරම්භයක් ගත්තා. එහෙම දැකපු තව කීපයක් දේවල් අපි මෙතන හැදෙන්න ඕන දේවල් හදන්න උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ඉවෙන්ට් එක සංවිධානය වුණේ. මේ වෙබ්සයිට් එක හැදුනේ ගොඩක්ම දැන් මේ චිත්‍රයේ පැහැදිලි වෙන්න ඕනේ කියන එකත් එක්ක තමයි මේ වෙබ්සයිට් එක නිර්මාණය වුණේ. වෙබ්සයිට් එක එළිදැක්වීමක් අවශ්‍ය වෙයි කියන එකත් එක්ක මේ ඉවෙන්ට් එක අපි තියන්න ඕනේ කියන එක හිතුවා. ඒකෙදි ඉදිරියටත් ඔයාලා දකින්න මෙතන මේ දේවල් නෙමෙයි දැන් ගමේ තව ළමයින්ගේ හැකියාවන් ඉදිරිපත් වෙනවා ඔයාලා ඉස්සරහට. මේ වගේ එකක් නෙමෙයි දැන් චිත්‍රයේ ඇතුලේ මොනවා හරි විදිහකට දේවල් එකතු වෙලා ඒ විදිහට මේ වැඩ ඇතුළේ මිනිස්සු එකතු වෙලා අපි අලුත් දෙයක් කරා කියලා අපි හිතනවා මෙතන. අපේ සංජිලා ඉන්න සහෝදරිය මිත්‍රය එතකොට තාවිදු මල්ලි එහෙම අපි හැමෝගෙම තව අතන වීඩියෝ වැඩක් යනවා. ඒකත් අපේ ගමේ මල්ලි කෙනෙක් බලන්නේ. එහෙම අපි තවමඩ අමතක වෙච්ච ඇත්ත ඇති
එහෙම හැමෝටම අවස්ථාවක් දෙන්න ඕනි කියන එකත් එක්ක මේක තියෙන හැමෝටම අවස්ථාවක් දෙන්න බැලුවා ඉතින්. මට කියන්න තියෙන්නේ මෙතන අපි පුස්තකාලය වෙන දෙයක් කරනවා කරන දේ ලොකම දේ මේකේ උපරිම වැඩක් ගන්න එක. පුස්තකාලෙත් එක්ක. මේකේ ගොඩක් දේවල් තියෙන එක ඔයාලා දන්නවනේ පොත් කියවන එකට පොත් ලියන්න ඕන පුළුවන් පුස්තකාලේ. ඒකටත් ඔයාලට අවස්ථාව හදලා දීලා තියෙනවා. ඒවා ගැන දැනුවත් වෙලා උපරිම වැඩක් ගන්න එක තමයි කරන්න තියෙන්නේ. මේ අවස්ථාව සමග සම්බන්ධ වන ඔබ සියලු දෙනාටම බොහෝත්ම ස්තුතියි. ස්මාර්ට් ජංගම දුරකථනයට වහල් නොවි තවමත් පොතපතට ආදරය කරන මිනිසුන් ඉන්න එක ගැන අපි ඇත්තටම සතුටු වෙන්න ඕනේ. ඒ නිසාම මම මේ අවස්ථාවක් කරගන්නවා 2024 හොඳම පාඨකයාට සහ හොඳම ගෘහස්ත පුස්තකාලයට හිමි ත්‍යාග ලබා දීමට. ඒ සඳහා මා ඉතාමත් ගෞරවාන්විත වේදිකාවට ආරාධනා කරනවා පළතිවැගම ශ්‍රී බුද්ධ ජයන්ති විහාරයේ විහාරාධිකාරී අවසරයි නම කියන්න කපුලියද්දේ සෝමත අපි හාමුදුරුවන්ට. මෙවර 2024 හොඳම පාඨකයාට හිමි ත්‍යාගය ලබා ගන්නේ ධනජය හිමංස. හොඳම ගෘහස්ත පුස්තකාලයට හිමි ත්‍යාගය ලබා ගන්නේ ආර්.වයි.කේ ජයසේකර මහත්මිය. දැන් නම් හරිම මහන්සි නේද? ඒකනේ සීයේ හරි මහන්සි. මේ සීයේ මොකුත් නැති වෙයිද? හිතගත පිනා යන දෙයක්. හිතගත පිනා යන දෙයක් නේ. ඔව් සීයේ. අපි එහෙනම් සින්දුවක් අහමු. අපේ ගමේ ඉන්නවා හොඳ කෙල්ල දෙන්නේ. ස්වරයෙන් කොන් දෙන්නට අඩ ගන්න. හාය අංකු සීයේ.
අලුත් සභාපතිතුමෙක් පත් වෙලා ඉන්නේ. හරිම හොඳ මිනිස්සෙක්. අපේ ඉන්දික කරුණාරත්න මහත්තයා. එහෙනම් සී අපි යාටත් පොඩි කතාවක් කරන්න ආරාධනා කරමු නේද? හොඳා. එසේනම් අප සියලු දෙනා ආමන්ත්‍රණය කිරීමට මම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා ගලේ ප්‍රාදේශ සභාවේ සභාපති ගරු ඉන්දික කරුණාරත්න මහතාට. ගෞතම සංඝරත්නය ප්‍රාදේශ සභාවේ මන්ත්‍රී සහෝදර සහෝදරියන් දෙපිටකම අපේ ආගම මණ්ඩලයේ සියලු දෙනා කම්පැනි ඇතුළු පුස්තකාල සම්බන්ධව අපිත් එක්ක මගේ සහෝදර කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම ප්‍රදේශවාසී සියලු සහෝදර සහෝදරියන් අවසරයි. ඉතින් අද මට බැවුනේ පුස්තකාලයේ කලාකාරයෙක් කියලා. මම හිතන්නේ පළකියාගමන වාසනාවන්ත වෙලා තියෙනවා. පුස්තකාලයක තියෙන ඊට වඩා වැඩි යමක් දෙන තැනක් විදිහට පළකියාගම මම පොඩි ආපු දවස් ටිකේම තිබුණු පුස්තකාල ඔක්කොම වගේ ඒ අතරතුර දැකපු විශේෂ ස්ථානයක් තමයි පළකියාගම පුස්තකාලය. ඉතින් මම මේ වෙලාවේ ඒ නිලධාරි මහත්මයා මම උගෝ කරේ තියාගෙන ඉස්සර ගමේ පෙන්නපු මහින්දාගමනේ පෙන්නන්න ගියා. මම පොඩි කාලේ සී මට හරියට මතක නෑනේ. මේ ඇසල මාසේ පවුනේ පොසොන් මාසේ ගමේ පොඩි උන් ටිකක් ලෑස්ති වෙලා හිටියා මහින්දාගමනේ පෙන්නන්න කියලා. මොකද ඒකත් කරගන්න බැරි වුණානේ. එහෙනම් සී දැන් පෙන්නමුකෝ. මෙතන ඉන්න අය තාසරයි ඒක බලන්න. ඇත්තද කොළුව? ඔව් සීයේ. එහෙනම් වරෙන් උන් ටික නඩ කරන්න. යන්සී. මේ ක්‍රිස්තු පූර්ව 3 වන ශත වර්ෂයයි සකල විශ්ව කීර්තිද එළද්වීපයේ සම්දිස්ථානගත කාල පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් වෙමින් පවතී. සිරිසත් ධර්මයේ ශ්‍රී ලංකාව තරය මහින්දාගමනය. Thank you.
महाराज धम्मराजस्य सावका तदेव नु कंपाय जम्बूदीपा हिताकथा ස්වාමී මාගේ රටවැසියන් දුකින් මුදනු පිණිස අපගේ රාජ්‍යයට වඩින් වැඩි සාදු සාදු සාදු
වගේම ඔබ සියලු දෙනා දැකපු චිත්‍රය වෙනුවෙන් ඔබට සමරුමක් ලබා දීමට මා ඉතාමත් ගෞරවයෙන් ඔබතුමාට ආරාධනා කරනවා. සමරුම ලබා ගැනීම සඳහා තේජාන් හසින්ද සොයිරාට මා ඉතාමත් ගෞරවයෙන් වේදිකාවට ආරාධනා කරනවා. ස්තුති කර සභාපතිතුමන් ඔබතුමාට ගලේවල ප්‍රාදේශීය සභාවේ ගරු උපසභාපතිතුමාටත් ගලේවල ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමියටත් ප්‍රජා සංවාද නිලධාරීතුමාටත් ගලේවල ප්‍රාදේශීය සභාවේ හිටපු ගරු සභාපති MP.R. ජයතිලක මහතුමාටත් මා ඉතාමත් ගෞරවයෙන් යුතුව වේදිකාවට ආරාධනා කරනවා. රචනා තරඟයෙන් ප්‍රථම ස්ථානය හා අත්අකුරු තරඟයෙන් දෙවන ස්ථානය ලබාගත් HMGN තිලකරත්න ඊළඟට සහතිකපත් ලබා ගන්නේ 8-11 රචනා තරඟයෙන් දෙවන ස්ථානයත් චිත්‍ර තරඟයෙන් ප්‍රථම ස්ථානයත් අත්අකුරු තරඟයෙන් දෙවන ස්ථානයත් ලබාගත් IG නදුන් වී සිත්මා ඊළඟට සහතිකපත් ලබා ගන්නේ 11-14 අතර වයස් කාණ්ඩයේ අත්අකුරු තරඟයෙන් දෙවන ස්ථානය සහ රචනා තරඟයෙන් දෙවන ස්ථානය ලබාගත් GWAT චතුමිග නේගම ඊළඟට සහතික සහත්යාග ලබා ගන්නේ 8-11 අතර අත්අකුරු තරඟයේ ප්‍රථම ස්ථානීය දිනාගත් G විහාරාමී රංගී ත්‍යාග සහ සහතිකපත් ලබා දීමට පැමිණ ඔබ සියලු දෙනාටම මාගේ ගෞරවනීය ස්තුතිය. මේ සීයේ දැක්මේන මොකොත් අමුතු නැතුණා. එහෙම. කොල්ලෝ අපේ ගමේ තරුණ කොල්ලෝ කෙල්ලෝ විතරක් නෙවෙයි. තාමත් වයසට ගියත් හොඳට නටන්න ගයන්න පුළුවන් වයසක හුන්දලා ටිකක් ඉන්නවා. මේ අපේ ආච්චිලා සීයලා ඔව් කොල්ලෝ වරෙන්කෝ යන්න මං උඹට හොඳ නැටුමක් පෙන්නන්නම්. ආයන් සීයේ ඕම් බලාපන්කෝ අපේ ගමේ වයසක හුන්දලාගේ වැඩ.
ඊළඟ ඉන්ට් එකේ තියෙන්නේ හින්දි පණිආත සෙග්මන්ට් එකක්. මට ඒකට ඕනි ඇලවෙමින්, නටවමින්, තටවමින්, බඩගාමින් හරි කමක් නැහැ. විනයානුකූල නර්තනය සඳහා පැහැපත් රුවගුණ ඇති නැනවත් කියන සියලුම ගුණාංග වලින් යුවතියන් කීප දෙනෙක්. හරියට දීපිකා පදුකෝන්ගේ සෙට් එක. නැත්ද එහෙම සෙට් එකක්? Sungguh kata Hakimitina Sisi pulu kuluria sakayuruti saratana Tana Aviyak pulu අනේ සීයේ මේ මාවත් ලක්නකොට මොනවා හරි කියන්නකෝ. එහෙනම් වරින්ක මම ඔබට රටුවක් පෙන්නන්න. හාය අම්කෝ සීයේ.
අනදවිලා අතමිතගෙන් සංසාරගලායේ නමද තිබෙනෝ නගර කිලෝමීටර් වැටියෝ තවගනෝ ඒකවත් හරියට හදා ගන්න බැරි වුණානේ. අම්මා කනවන කාමරේ යන්න. එයා බය වෙලා ගියානේ. ගන්නනේ කොහමද යන්නේ? එන්නේ. මම බය වෙලා ගියා. අම්මා කාමරේ දැම්ම උඹලා ඔක්කොටම මාරියා බලන් හිටපන්. මට තාම ඇවිදින්න පුළුවන් වෙනවා මෙතන අතාත්තේ. Tiona kira kunci. Bukan di sini. Kamaraල dua දෙනවා කිව්වා යක් එක්ක. ඉකලේ පුතා පුනාවෝ. ඉත කියලා යන්න කමරාලලාගේ ගෙදර. මම්මි. එයිමා පුතා. මම්මි. අපිට පොඩි බණ්ඩක් කියන්න තියෙනවා. මේ ඇවිත් ඉඳ ගන්නකෝ. ඉකලේ පුතා පුනා. ලක්ෂණයක් නෙවෙයි අම්මි. නෑ. මනුස්ස දුව. අම්මේ මගලට කොහෙත්ම කැමති නෑ මා පුතා. එච්චරයි. අපි මේ මම කැමති නැත්තම් මම ලෝදිහාගේ පැල මැරෙනවා අම්මි. තාත්තා මොහිනීක පැනලා ගිහපු දවසේ ඉඳලා අම්මා පුතා යක්ෂ පැටියෙක් වගේ හැදුනේ. ලෝදිහාගේ පැන මැරෙන්න නෙවෙයි මම
මම පුතා ගැන හිතලා මේ මගුලට කන. ඔව් මම පුතා. අපි යන් ගමරාලා. ඒ මේ යා මේක මේ බලනකො අපේ දුවගේ කල වයසත් හරි අපි මේ වගේවත් දැනීමක් දාමුද ගමරාලි අපි මේ මගුල ගැන කතා කරගන්න ආවේ. මේ ගමරාලි ගමරාලි මේ cool down. නැන්දම්මේ අම්මේ යන්න එපා ඉන්න. නැන්දම්මේ ඉන්න.
තනක්කට මට විශ්වාසහනවා ලස්සන බයිලා කියනවා මට මේව පේනවා මනමිනි නැගිටලා එනවා අම්මේ සී කවුදානේ මේ වගේ බය හින්දා නාට්‍ය හදන්නේ? අපේ ගමේ දක්ෂ වැඩක් තමා අපේ රවිඳු කොළුවා. ඔය කොළුවා තමයි ඕව උගන්නලා කරලා ඔය ළමයින්ට පුරුදු කරන්නේ. ගලේවල සංස්කෘතික මධ්‍යස්ථානයේ සම්පත්දායක නාට්‍යවේදී රවිඳු කොළුවා. එහෙනම් සී අපි මේ කපකිරීම වලට උඩ දෙමුනේ හොඳ අපෝසන්නාදයක්. නැත්තම් හොඳ මීළඟට අප මතා කතිකාවට ආරාධනා කරනවා තලකිරියගම කොට්ටාස බාර ගරු මන්ත්‍රී වනසිංහ මහතාට. සම්දයක් වූ සිවිදනාටම සීලුම ආරාධිත මුත්තනි මම නම් වශයෙන් වෙනම කියන්න යන්නේ කාර්යත්‍රිකට ගැනීම සඳහා සීලුම ආරාධනා මුත්තනි ඒ වගේම තලකිරියගම කොට්ටාසේ ආදරණීය මව්වරු පියවරුනි සහෝදර සහෝදරියනි දරුවනි දැරිය මම හිතන්නේ මෙතෙන්ද ඒකරාශී වෙච්ච සීලුම දෙනාට ඊටාම සතුටින් ගෙවිලා ගියපු හෝරා කිහිපයක් තමයි රස විඳින්න ලැබුණේ. මේ බඳු රස විඳිනයන් අපේ ජීවිතේට ඊටාම අවශ්‍යයි. ජීවිතය විඳින්නට කලාව හුරු කරගත් සිත් සැබවින්ම නොමගට යන්නේ නැහැ. දැන් අපි පොලිසියට කියලා නීතිය ඉස්සරහට දාලා අපි සමාජය සුවපත් කරන්න උත්සාහයක් දරනවා. සමාජය ඊටාම නරක පැත්තට හැරිලායි කියලා අපි ඊටාම
අපූර්ව නර්තනයකින් අපව පිනුව ඔබ දෙපළට මාගේ ගෞරවනීය ස්තුතිය. ඒ වගේම මම මේ අවස්ථාවක් කරගන්නවා ඔයාලා කවුරුත් දැකලා නැතුව මෙම උත්සවය සාර්ථක කර ගැනීමට වීඩියෝ කරණය සහ ඡායාරූපකරණය පිටිපස්සේ ඉඳලා අපේ යෝධ හයියක් වෙනවා අපේ අශේෂ්‍ය මිනිඳු මල්ලි. ඉතින් මල්ලියට ගොඩක් ස්තුතියි. මෙම උත්සවය මේ ආකාරයෙන් සාර්ථක කර ගැනීමට ඔබගේ දායකත්වය ලබා දීම සම්බන්ධයෙන්. මේ සීයේ මන් දැක්කනේ අපේ ගලේවල ප්‍රාදේශ සභාවේ ලේකම්තුරියත් ඇවිල්ලා ඉන්නවා මේ උත්සවයට. එහෙමද කොල්ලෝ? අපේ දිරුෂාරිය වංශ මහත්මිය. එහෙනම් අපි එතුමියටත් ආරාධනා කරමු නේද එතුමියගේ අදහස් ඉදිරිපත් කරන්න කියලා. හොඳයි සීයේ. ප්‍රාදේශ සභාවේ ගරු මන්ත්‍රී මණ්ඩලයේ ඇතුළු සම්භාවනීය ආමන්ත්‍රණ සියලු දෙනාගේම අවසරයි. මගේ බල ප්‍රදේශයේ පුස්තකාල පාඨක ඔබ සියලු දෙනාගේම අවසරයි. මගේ කාර්ය මණ්ඩලයේ නිලධාරී මහත්මයන් ඉන්නවා. ඒගොල්ලන්ගෙනුත් අවසරයි. අද දවස ගැන බලනකොට මට හරිම සතුටක් දැනුණා. තලකිරියාගම පුස්තකාලයේ මේ වගේ ලස්සන වැඩක් කරපු එක පිළිබඳව. ඇත්තටම පළාත් පාලන ආයතනයකින් වෙන්න ඕන සේවාවන්ගෙන් එකක් විදිහට තමයි මේ සුබ සාධන සේවා යටතේ පුස්තකාල සේවාව අපිට කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මාතලේ දිස්ත්‍රික්කයේ ගත්තාම අපිට තියෙනවා සභා 11. ඒ සභා 11 අතරින් මම බොහෝම සන්තෝෂෙන් කියන්න කැමතියි ගලේවල ප්‍රාදේශීය සභාවට තියෙන පුස්තකාල 6න් ඒ පුස්තකාල 6 අතර මාර තරගයක් තියෙන්නේ. ඒගොල්ලෝ එක්කෙනෙකුට එක්කෙනෙක් දෙවෙනියෙන්නේ කැමති නැහැ. ඒකෙනුත් නිර්මාණශීලීම අදහස් තියෙන කෙනෙක් විදිහට අපේ පුස්තකාලයාධිපතිතුමියෝ මත හඳුන්වලා දෙන්න පුළුවන් අපේ නිරු මහත්මියව. එයා ආපු දවසේ ඉඳන්ම මම මෙතනට ආවේ පොඩි එහෙනම් මට බලක් වෙනවා. මං ගිහින් එන්නම්. ටටා බයි. හරි කොල්ලෝ. බුදු සරණෙන් පරිස්සමට ඵලයන්. අපි ඊළඟ පාර මීට වඩා හොඳට කරමු. ආසි මං ගිහින් එන්නම් බයි. අපිට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට ලබා දුන් සුදීන මාමට බොහොම ස්තුතියි.